ළඟ හිටියනම් මල් තියලා වඳිනවා ඔයාට. කොට බෙඩ් සීට් මෙයාට හොඳ සින්දු කියන්නත් පුළුවන්. ඔයාට අපි පාර නිතර දෙවිල පෙන්වන්න ලෑස්තියි. මිනිස්සෙක්ගේ නිදිය ගන්න ටික හොඳට නිදා ගන්න තිබ්බොත් කොහොමද තියෙද? අද අපි යන්නේ ඒ වගේ දෙයක් කරන්න. කියන්න කලින් ඔයාලා දැනටමත් දන්නවා මොකටද අපි යන්නේ කියලා. මාසෙකට විතර උඩදී වීල් චෙයාර් එකක් ගිහිල්ලා දුන්නා. ඇමරිකාවේ ඉන්න ප්‍රනිත් අයියා කතා කරලා කිව්වා මල්ලි මේ අපි අර වීල් චෙයාර් එකක් දුන්න හොඳ කොල්ලෙක් ඉන්නව නේද? අපි මොන හරි තව දෙයක් කරමුද කියලා. කොල්ලට මෙට් එකකුයි ගෙදරට කන්න බොන්න අවශ්‍ය බඩු ටිකකුයි අපි ගිහිල්ලා දෙමුද කියලා. එයා මේ වීඩියෝ එකේ දැකලා තියෙනවා එයා නිදාගෙන ඉන්න මෙට්ටේ එච්චර හරි නැති. ඒ වගේම චන්දිමාලුත් මට කියලා තිබුණා කන්න බොන්න කියන දේවල් වලින් අඩු කරලා හරි කවන්න පුළුවන් නම් මෙට්ටක් ගෙනලා දෙන්න කියලා. ඇඳේ කම්බි දාලා තියෙනවලු ඒ කම්බි වලට මෙට්ටේ ඇලිලා දැන් කම්බි ඇඟේ යන සයිස් එකට මෙට්ටේ බහැලා. ඉතින් අපි අද යන්නේ හොඳ මෙට්ටයක් අරගෙන යාට. මෙට්ටයයි කෑමට බඩු ටිකකුත් අරගෙන අපි දැන් යන්නේ ගල ගෙදරට. කඩවත ඉඳන් ගල ගෙදර කිලෝමීටර් 138ක් විතර තියෙනවා. අපි එහෙනම් ඒ ගෙදරට ගිහලා හම්බෙමු. ජය වේවා. චන්දිමාල්ගේ ගෙදරට යන්නේ මෙට්ටෙත්තර බලන්නකෝ කොච්චර කන්දක් තියනවද කියලා. හැබැයි පාර සුද්ධ කරලා දීලා කවුරු හරි. මේ පාරේ ඉතින් වීල් චෙයාර් එකක් නෙවෙයි තනියම යන්නත් හරිම අමාරුයි. හොඳ ගණන් උඩටම නගිනකොට ආර කවුරු හරි සුද්ධ කරලා දීලා හැබැයි. ඉතින් චන්දිමාල් කොහොමද මේ අද විතර විදිහේ මේ බෙඩ් එකක් ගෙනාවා අපි. ඉන්න මෙච්චර බලන්න කවරයක් වන්නේ. මෙන්න මේ යන්නේ මේ කම්බි වලට මේ මෙට සවුත් වෙලා තියෙන්නේ. ඉතින් මේ මෙට් එකක් හම්බුණා. ඒ වගේම අපි තව කෑමට මෙයාට අවශ්‍ය බඩු සෑහෙන ගෙනාවා. මේ ටික අපි එළියට දාමුද? එවින්න. මේ ගෙනාවුවා පෙන්නන්න හදනව නෙවෙයි. මේ තව වාට හරි මොකක් හරි අදහසක් ආවොත් අයියලා කීප දෙනෙක් ගැන අපිට කිව්වා මේ දැනට ඇවිල්ලා ඉන්න කුරුණෑගල ඉන්න අයියා. එහෙම කවුරු හරි ඉතින් අයියට ඉන්න එක හොඳයි නේද? විශේෂයෙන් මෙයාට කියන්න දෙයක් තියෙනවා. මොකද කලින් සැරේ වීඩියෝ එකේ අමතක වුණා. මෙයාට උදව් කරන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ කෑම එකක් හරි දෙන මේ මෙච්චර මේ මීටර් 200ක් විතර උඩට එන්න තියෙන කන්දේ නැගලා ඇවිල්ලා උදව්වක් කරනවා කියන්නේ මේ මිනිස්සුන් අමතක කරන්න බෑ. කලින් සැරේ අතපසු වීමක් වුණා. ඉතින් කියන්න. ඔව් ඇත්තටම මම අවුරුදු 5ක් විතර දැන් මේ ඇඳේ ඉන්න කාලේ මේ මට ගොඩක් මේ ගමේ අය ගොඩක් උදව් කරා කන්න බොන්න මේ උඩ ගෙදර වුණත් මට නිතරම අවුරුද්දක් විතර මට යාලත් කන්න දුන්නා. ඊට පස්සේ මේ හැම දෙයකම වැල්ලකුණත් අරගන්න පොඩි කට්ටිය වුණත් එනවා පල්ලෙහාත් මගේ සහෝදරයෝ තමයි ඉන්නේ ඔක්කොම. මේ එයාලට මට ගිය පාර වීඩියෝ එකේ මට බැරි වුණා එයාලා මතක් කරන්න. මම එයාලට සමා වෙන්න කියලා කියනවා මේ වෙලාවේ මට ඒ වුණ වැරද්දට. ඉතින් මේ එයාලා මට ගොඩාක් උදව් කරා මේ ගමේ අය කන්න බොන්න හැමදේම. අදටත් හෙටටත් මට හදිසියක් වුණොත් කෑම වේලක් හරි යාලා දෙනවා. නෑ කියන්නේ නෑ. මේ ඉතින් එයාලා ඔක්කොම පින් සිද්ධ වේවා කියලා මම කියනවා මේ කලින් වුණ වැරද්දට සමාව වගේම දිරිටත් උදව් කරනවා උදව් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මට උදව් කරපු සියලුම දෙනාට පින් සිද්ධ වේවා කියලා මම කියනවා මේ වෙලාවේ. නෑ ඇත්ත මේ දැන් අපි මේ දවස් කිහිපයකට මම දන්නේ නැහැ දවස් කීයක්ද කියන්නේ. මේ හාල් තියෙනවා අපි පෙන්වන්න බැරුණා. හාල් ටික සබන් රෙදි හොදන මන මදුරු කොයිල් මදුරු එහෙමත් කනවැදී හාල් ටික. එතකොට මෙට්ටේ විශේෂයෙන්ම ඒක මෙට්ට කොට බෙඩ් සීට් ඒ ටික ගෙනාවා.
විශේෂයෙන් කියන්න ඕනේ මේ වීඩියෝ එක මේ පැත්තේ කට්ටිය මම හිතනවා බලයි කලින් වීඩියෝ එකත් බලලා කමෙන්ට් දාලා තිබුණා. ඔව් මට ගොඩක් උදව් කරන මම උඩට පල්ලෙහාට ආයෙ යන අර උදැසන විදිහට කියලා අයියා කෙනෙක් ඉන්නේ එයාපෝට් එකේ පැත්තෙන් ඇවිල්ලා එයා උඩ මතක් කරන්නේ. ඔයාමට පස්සේ වීඩියෝ එක දැම්ම එයා කරේ තියාගෙන යන එක. එයාත් එක්කම කරන්න කියලා ඊට පස්සේ එයාගේ අයියලා නංගිලා ගොඩාක් ඉන්න මේ ගමේ මතක් නම් වශයෙන් කියන්න මට බෑ ඇත්තටම. ඉතින් මේ නෑ ඇත්තටම අපි ඔය කාලෙකට සැරයක් ඇවිල්ලා බඩු ටිකක් දීලා යයි එහෙම කරයි මේ ඉතින් මේ අපි ඊළඟ සැරේට එනකම් මේ බඩු ප්‍රමාණවත් නැහැනේ. ඉතින් මාත් ඉල්ලන්නේ පුළුවන් නම් මේ ගමේ වටේ පිට ඉන්න අය උදව්වක් කරන්න මම දන්නවා ඔයාලා උදව් කරනවා. ඊට අමතරව පුළුවන් නම් නිතර උදව්වක් නැතත් කමන්නේ ඇවිල්ලා පොඩ්ඩක් බලලා කතා කරලා ගියා නම් ඒ ඇති උදව් නැතත් අර වචනයක් හරි ඇවිල්ලා කතා කරනවා කියන්නේ අර ඒක මාර වටිනවා ඒක. මොකද හරි කතා කරනවා කියන්නේ ඒක ඇත්තටම අර කන බොන දෙයකට වඩා වචනය කියන වචනයට කරන්න පුළුවන් ලොකු දෙයක්. මේ වෙනකොටත් ඔයාලා වගේ වෙලාවක මුලින් ඉඳන් වීඩියෝ එක බැලුවා නම් දන්නවා මේ ආපු පාර. ඉතින් මේ පාරේ මේ වීල් චෙයාර් එක දිහා තනියමවත් යන්න බෑ. දැන් අපේ ඊළඟ ප්ලෑන් එකක් තියෙනවා මේ ඔක්කොටම ඇත්තටම උදව් කරේ කලින් වගේ මේ රෝද පුටුව ලක්ෂකමාරක් වටින රෝද පුටුව මේක දුන්නෙත් ප්‍රනීත් අයියා ඔයාට සහ පවුලේ අක්කා හැමෝටම ගොඩක් පින් සිද්ධ වෙනවා. ඒ වගේම මේ සැරේත් ඉක්මනට ගිහිල්ලා මල්ලි මේ වගේ ටිකක් කරලා එන්න මේ කොල්ල හරි හොඳ කොල්ලෙක් කියලා. ඇත්තට ඔයා ගැන එයා කිව්වා ඔයාගේ කලින් වීඩියෝ එක බැලුවානේ හොඳට. ඇත්තට මේ ප්‍රේම මහත්තයාට පින් සිද්ධ වේවා ආදී කරන උදව් වලට. ඔව්. ඉතින් මේ බඩු ටික දුන්නා මෙට්ටේ මේවා හැමදේම දුන්නා. අපේ ඊළඟට අපි ටීවී එකක් අරන් එන්නම්. ඊට අමතරව ලොකු ප්‍රොජෙක්ට් එකක් තියෙනවා වෙනුවෙන් කරන්න. ඒ ටික අපි ප්ලෑන් කරලා දවස් දාගෙන ඇවිල්ලා මෙහි ඉඳලා තමයි වැඩේ මටත් කරන්න වෙන්නේ. මම ඉන්න ඕනේනේ. ඉතින් මේ අපි මේ ඉන්නේ මතක් කරන්න ගලගෙදර අරබේ කඩේ කුරුණෑගල නුවර පාර අරමකට ප්‍රධාන පාරේ අරම කඩේ කියන ගමේ ඒකට එන්න ඕන ගම්මාට අඳුංගම පල්කුර. මම ලොකේෂන් එක ෆස්ට් කමෙන්ට් එකේ දාන්න බලන්න. මේ ඊට අමතරව කලින් වීඩියෝ එකේ මේ වීල් චෙයාර් එක දුන්න එක වීඩියෝ එකේ ලින්ක් එක මම දාන්න බලන්න. එන්න පැකිලා. හරිද ඉතින් ඔහොම තමයි ඉතින් නේද? තමයි උදව් කරපු සියලුම දෙනාට අනේ ප්‍රේත් මහත්තයා. ඔව් අනිවාර්යයෙන් ප්‍රනීත් අයියාට වාට මොකද කියන්න තියෙන්නේ සහ කියන්න තියෙන ඉතින් මේ කරන සියලුම දෙයට උදව් වලට ඇත්තටම මම නම් ඉතින් කියන්න වචන නැහැ හරිම සතුටුයි. මේ උදව් කරනවා කියන එකත් මට ඇත්තටම වැඩක් නැහැ කියලා. මෙහෙම අය ඉන්නවා කියන්නේත් මේ හතරම හිත සතුටුයි. ගොඩාක් පින් සිද්ධ වේවා ඔයාලට. ඔයාලා පවුලේ ඔක්කොටමත් මේ අයියටත් ඔයාලත් මේ අක්කට ඔක්කොටම පින් සිද්ධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ කරන උදව් වලට. නෑ ඇත්තටම ඒ වගේ මිනිස්සු හොයාගන්න අමාරුයි. හොයාගන්න බොහොම ඉන්නේ නෑනේ. අර ඔයා එදා කිව්වා වගේ පින් කරන්නත් පින තියෙනවා. අනිවාර්යයෙන්. මොකද මේ එයා කරන්නේ මේ සුළුපටු පිනක් නෙමෙයි. දැන් මෙහෙ කරලා දැන් ආයෙ වෙන තැනකට යනවා. එයාට ඒ කරන එක කෙල්ල වැඩක් නැහැ. ඉතින් අර ඒ වගේ අයට ඉතින් අනිවාර්යෙන් ලැබෙනවා. දැන් ඒ වගේ කට්ටිය ඉන්නවට වැඩිය කාලයක් තව ජීවත් වෙන්න ඕනේ. ඊට වැඩිය දේවල් හම්බ කරන්න ඇත්තම පින පහළ වෙන්න ඕනේ. අපි ආයෙත් තරම් යාලා ජීවත්. ඒකට තව මිනිස්සු කීයක් ගොඩ යනවද කියන එක ඔයාලම හිතාගන්න. ඔයාලා වගේ අය ඉන්නකන් ඇත්තටම අපිට අර හතුටේ ඉතින් අපි වගේ අය අපි තාසය ඇත්තම ජීවත් වෙන්න. ඉතින් මේ වගේ වෙලාවක ඔයාලා පිහිට වෙන ඒ කරන යුතුයකම අර වචන වල ඇත්තටම කියන්න අමාරුයි. අනිවාර්යයෙන්. මාරම ඇත්තටම සතුටක් ඔයාලා වගේ අය ඉන්නවා කියන්නේ ඒක මාරම වචන වලින් කියන්න බෑ ඇත්තටම. මේ සිද්ධ වේවා වෙකි තෙනිත් මහත්ය ඔයාලට ඇත්තටම. හරි එහෙමනම් ඉතින් ලොකු විස්තරයක් කතා කරන්න බෑ මොකද අපි කලින් කතා කරන්නේ විස්තරේ කලින් වීඩියෝ එකේ තියෙන මම ලින්ක් එකේ දාන්නම් උඩින්ම මේ මෙයාගේ තව විස්තර එකේ දැනගන්න පුළුවන් නම් වීඩියෝ එක බලන්න. දැන් අපිට ඊළඟට තව වැඩකට යන්න තියෙනවා මේ නුවරට. ඉතින් ලොකු වෙලාවක් අපිට ඉන්න බෑ. අපි වෙලාවක එන්න. මෙයාට හොඳ සින්දු කියන්නත් පුළුවන්. මේ අපිට මේ වෙලාවේ බෑනේ සින්දුවක් කියන්න නැත්නම් සින්දුවක් කියවන්න තිබ්බා. දැන් මේ ආයෙ එනකොට එන්න ආයෙ එන්න. මෙයාගේ සින්දුව කරමු. ඉතින් එහෙනම් වෙන මොකක්ද විශේෂයක්? අපි ගිහිල්ලා එන්න. එහෙනම් බුදු සරණයි ජය. ඔයාලා ඉක්මනට උදේ හවස පාරට යන්න එන්න පුළුවන් විදිහට අපි දෙයක් කරන්න තමයි හිතන්නේ ප්‍රනිත් අයියාගේ ප්‍රධානත්වයේ. අපි එහෙම කරන්න හිතන්නේ ඉක්මනටම ඔයාලට අපි පාර නිතර දෙවිල පෙන්වන්න ලෑස්ති කරනවා. හරි? ඒක මේ පොරොන්දුවක් කියලා යන්නේ. ඇත්තට මේක නම් මාරම වටිනවා.
මේ ජයවේවා ඇත්තට පින් සිද්ධ වේවා ඒ වඩේට ආයි කියලා වැඩක් නැහැ ඇත්තටම. ඉක්මනට අපි ඒක කරන්න. ළඟ හිටියනම් මල් තියලා වඳිනවා ඔයාට. නෑනේ ඇහක එන්න ළඟට එන්න මූණ හරි බල්ල යන්න. එන්න. එයා අනිවාර්යෙන් එනවා. එයා අනිවාර්යෙන් මම මේ දෙන්න කලින් ඔයාගේ මූණ බලන්න ඕනේ. ඉන්න ඇවිල්ලා යන්න. පාරක් මූණ පෙන්නලා යන්න මට ඒ. හරි එහෙනම් ප්‍රේතයි වාටත් ජයෝ බුසරණයි. ජයවේවා උදුසරණ ඇත්තට මේ එහෙනම් අපි යන්න ඊළඟ වැඩේට. එහෙනම් අපි ගිහිල්ලා එන්න. එහෙනම් බුසරණයි. උදුසරණයි දෙවි. පරිස්සමෙන් ඉන්න ඕනේ. හරි. මොකක්ද යන්න පරිස්සමෙන් ඈ. හරි. සුදු බබා. පරිස්සමෙන් යන්න. බයි කියන්න මාමිට. බයි. පරිස්සමෙන් යන්න ඈ. මේවා දීලා යමු. හරිද? මේවා දීලා යමු ඈ මාමිට. මෙයාවත් පෙන්වන්න ඕනේ ඉතින් නිහඬු සේවයක් කරන්නේ මෙයා. මාත් එක්ක හැම දෙයකට වෙනවා ඉතින් කඳු බඩ ගාගෙන හැමදේම කරන්න. හරි. එහෙනම් අපි ගිහිල්ලා යන්න. ඉතින් අපි චන්දිමාලට මෙට්ට කොට්ට බෙඩ් ෂීට් හැමදේම ගිහිල්ලා දුන්නට විතරක් මදිනේ. ඒ දේවල් ලස්සනට හදලා ඔයාලට පෙන්වන්නත් බෑ. ඒ නිසා තමයි මම මේකට මේ විදිහ කරේ. මේ තියෙන්නේ චන්දිමාල්ගේ ගෙදර පිටිපස්ස පැත්ත. මේ වහලිට වැටෙන වතුර වැස්සට වැටෙන වතුර එකතු වෙලා ඔක්කොම එන්නේ ගේ ඇතුළටලු. ඒ කියන්නේ මෙතන මේ තියෙන බැම්ම උනත් ටිකක් උසමදිනේ. එයා අපෙන් ඉල්ලුවා මේකට පීල්ලක් ගහලා බැම්ම චුට්ටක් උස්සලා දෙන්න කියලා. ඉක්මනට අපි මේ දේවලුත් අනිවාර්යෙන් චන්දිමාල් වෙනුවෙන් කරනවා. මේ තියෙන චන්දිමාල්ගේ ගෙදර ඉස්සරහා පැත්ත. තව ඉස්සරහට හදන්න ප්ලෑන් එකේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒට අමතරව අපිත් පුළුවන් දේවල් ටිකක් මෙයා වෙනුවෙන් අපි කරනවා. මේ තියෙන චන්දිමාල්ගේ ගෙදර වටපිටාව. එහෙනම් මම යනවා හම්බව. ජයවා. යනවා. හයි. කල්පනාවෙන් යනවා මනෝපාරද්දාන යනවා කියන්නේ ගමන් දෙකක්. මේ පාරේ අනිවාර්යෙන් කල්පනාවෙන් යන්න ඕනේ. මොකද පොඩ්ඩක් හරි මිස් වුණොත් ලිස්සලා අපි රෝල් වෙලා ගිහිල්ලා පාරේ පාවුලට තමයි වැටෙන්නේ. ඉතින් අපි මේ චන්දිමාල්ට මෙතන ඉඳන් ගෙදරට යනකම් ලස්සන පාරක් හදලා දීලා කොන්ක්‍රීට් කරලා ත්‍රිවිල් එකක් ගන්න පුළුවන් විදිහට වැඩක් කරන්න ඉස්සරහට හිතාන ඉන්නවා. බොහොම ස්තුතියි ගිහිල්ලා එන්න.